ආයිබෝන් පුතේ හැමෝටම අද නිවාඩු දවසේ මම අද ක්ලාස් එකේ නෙමෙයි ඉන්නේ. මේ ගෙදර තියෙන බෝඩ් එක. ඉතින් මේ බෝඩ් එක දැක්කම මට හිතුණා මේ පාරේ දේවල් කරන ඕගොල්ලන්ට තේරුම් ගන්න සාමාන්‍යයෙන් අමාරුයි කියලා හිතන මෙන්න මේ පිළිපොළ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ වැඩ කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියා දෙන්න ඕන කියලා හිතුණා. හරි. ඒකට තමයි මේ සැරසෙන්නේ. ඒගොල්ලන්ට බලන්න මේ තේරුම් ගන්න පුළුවන්ද කියලා. මේක ලොකු දෙයක් ඇත්තනම නැහැ. සරල සංකල්ප ටිකක් තියෙන තේරුම් ගන්න. මේ තියෙන සත්‍යතාව වගුව පුරවන්න යන්නේ අපි. හරි. මේ දෙන්නේ නෝද්වාර පිළිපොළ. මුලින්ම මම මෙතනින් පටන් ගන්නම්. S1යි R බිඳුවයි කියන තැනින් S ට 1 දානවා R ට බිඳුව දානවා. S ට 1 දැම්මහම නෝද්වාරයේ එක ප්‍රදානයක් හෝ එක වුණාම ප්‍රතිදානයේ බිඳුවයි. ඒ දන B බා තමයි බූලියන් ප්‍රකාශනයේ. එතන මේක S1 වුණාම නෝද්වාරයෙන් Q බා බිඳුව. A බිඳුව මෙතෙන්ට ලැබෙනවා මේ. A බිඳුව මෙතෙන්ට ලැබුණාම බිඳුවයි ප්‍රතිපදයේ 1යි. අන්න ඒ 1 දැන් මෙතෙන්ට මෙහෙම ලැබෙනවා. එහෙම ලැබුණා කියලා මේ தත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. මේක 1 මේකත් 1 ආයි බිඳුවම තමයි. ඕක තමයි මූලික தත්ත්වය. ඊට පස්සේ අපි හරි එතකොට දැන් මෙතන S1 වුණාම R බිඳුව වුණාම Q බා බිඳුවයි Q1යි Q බා බිඳුවයි Q1යි. ඔන්න ඔය தත්ත්වය තියෙන්නේ. දැන් අපි බලමු S බිඳුව කරොත් මොකද වෙන්නේ කියලා. R බිඳුවෙම තියාගෙන මෙන්න මේ R බිඳුවෙම තියාගෙන S බිඳුව කරනවා. මම මේකම යටින් නැවත අඳින්න. මේ බලන්න. මෙතන 1 මේක බිඳුව. එතන මෙතන බිඳුවයි මෙතන 1යි මේක මෙතෙන්ට ලැබිලා තිනවා. මේ බිඳුව මෙතෙන්ට ලැබිලා තියෙනවා. දැන් මෙතන ඉඳලා මේ තත්ත්වයේ මේක මෙතෙන්ට ලැබිලා තිනවා. මම S බිඳුව කරනවා දැන්. මේක බිඳුව කරාම මේක බිඳුවයි මේක මෙතෙන්ට ලැබිලා තිනවා. බිඳුවයි 1යි ප්‍රතිපදයේ බිඳුවයි. අන්න බලන්න. හරි. දැන් මේ S බිඳුව කරාට මෙහෙන් ඇහිලා තියෙනවා 1 මෙතෙන්ට 1 ධන බිඳුව 1යි ප්‍රතිපදයේ බිඳුව. අන්න ඒ බිඳුව දැන් මෙතනින් මෙතෙන්ට එනවා. බිඳුවයි. බිඳුව ධන බිඳුව බිඳුවයි ප්‍රතිපදයේ 1යි. පැහැදිලිද? හරි. එතකොට Q සහ Q බා වෙනස් උනේ නැහැ. S1 ඉඳලා R බිඳුවේ ඉඳලා Q බා බිඳුවේ ඉඳලා Q1 ඉඳලා හිටපු තත්ත්වය S බිඳුව කරා කියලා වෙනස් උනේ නැහැ. Q බා බිඳුවයි Q1යි Q බා බිඳුවයි Q1යි තත්ත්වය වෙනස් උන්නේ නැහැ. ඒ නිසා අපි මේකට කියනවා හරි වෙනසක් නැහැ පෙර තත්ත්වෙමයි. හරි. S1 ඉඳලා බිඳුව කරා කියලා වෙනසක් නැහැ පෙර තත්ත්වෙමයි. මේක 1 මේක බිඳුව. ඒ නිසා මේක අපි කියන්නේ වෙනසක් නැහැ කියලා. වෙනසක් නැත. වෙනසක් නැත. ඊට පස්සේ අපිට වෙනසක් කරන්න ඕන නම් හරි අපිට Q බිඳුව කරලා Q බා එක කරන්න ඕන නම් අපි කරන්නේ S බිඳුවේ තියලා R එක කරනවා. S බිඳුවේ තියලා R එක කරාම මෙතනින් හිතන්න මෙතනින් පටන් ගන්න R ගෙන් R එක වුණාම අනිවාර්යෙන් මේක බිඳුව. ඒ බිඳුව මෙතෙන්ට ලැබෙනවා. බිඳුවයි ප්‍රතිපදයේ 1යි. අන්න මේක බිඳුව වුණා මේක 1 වුණා. මේ දෙන්නම එක වුණොත් S සහ R දෙකම එක වුණොත් R එක වුණාම Q බිඳුවයි S එක වුණාම Q බා බිඳුවයි මේ දෙකම බිඳුවයි. හරි ප්‍රතිදානයක් නැහැ නිසා වැඩක් නැහැ. මේක අපි කියන වළංගු නැත කියලා. වළංගු නැත. පැහැදිලිද? ඔන්නෝම තමයි SR පිළිපොළ ක්‍රියාත්මක වෙන්නේ. මේක විශේෂත්වය තමයි මෙන්න මේ தত্ত্বය S1 ඉඳලා බිඳුවට බැස්සට Q සහ Q බා පෙර තිබිච්ච தত্ত্বය මෙයා මතක තියාගන්නවා. ඒ නිසා මේක අපි මතකයේ මූලික තැනුම් ඒකක කියලා සලකනවා. මේ තියෙන්නේ මතකයේ මූලික තැනුම් ඒකක. මේ වගේ මිලියන ගණනක් එකතු වෙලා තමයි ඔය ඉලෙක්ට්‍රොනික මෙමොරි එය හැදිලා තියෙන්නේ. හරි. පැහැදිලිද? ඕක තමයි වැඩ කරන දේ. මතක තියාගන්න ඕනේ තමයි පුතේ ඔයගොල්ලෝ මේකේ S1 R බිඳුව කරාම Q1යි Q බා බිඳුව වෙනවා. එහෙම තියෙද්දි S බිඳුව කරාට Q බා බිඳුව Q1 කියන தත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒක එහෙමම තියෙනවා. Q බිඳුව කරන්න ඕන නම් එකෙන් බිඳුවට කරන්න ඕන නම් අපි රීසෙට් එක ඔබන්න ඕන. ඒ කියන්නේ සෙට් එක බිඳුවේ තියාගෙන S එක බිඳුවේ තියාගෙන රීසෙට් එක ගහපු ගමන් අන්න Q බිඳුවයි. මේක මේ වගේ පාවිච්චි කරනවා අපි
තාර්කික පරිපථවල දැන් හිතන්න ආරක්ෂක පද්ධතියක් තියෙනවා මොනවා හරි සිකියුරිටි සිස්ටම් එකක් ගෙදරක හොරෙක් පැන්නහම අපි හිතමු හොරෙක් පැන්නහම ඒක අඟවන්න නලාවක් නාද වෙන්න ඕන. ඒතර අපි කරන්නේ කොහරි ගේට්ටුව හිතන්න ගේට්ටුව අරහට ලයිට් බීම් එකක් ගහලා තියෙනවා. ආලෝක කිරණයක් ගහලා තියෙනවා. හරි. ඒත් හොරා මේ ආලෝක කිරණේ පහු කරන් යනකොට අන්න ආලෝක කිරණ අවහිර වෙච්ච ගමන් සිග්නල් එකක් යනවා S-ට. S එක වෙනවා. මේ සරල පරිවර්තන සරල අදහසක්. හරි. S-ට එක වෙනවා. එක වෙච්ච ගමන් Q එක වෙනවා. Q බා බිඳුව වෙනවා. එතකොට මේ තියෙන්නේ හරි වෙනම ට්‍රාන්සිස්ටර් පරිපථයක් මේක. මෙතන තමයි තියෙන්නේ නලාව. එන්නේ ට්‍රාන්සිස්ටර් පරිපථයේ පාදමර සෙට් කරලා තියෙනවා මේ Q. හරි. ඔන්න දැන් S වැහිච්ච ගමන් හොරා ලයිට් බීම එක අපුව ගමන් හරි මේක එක වෙලා එක කියන්නේ වෝල්ට් 5 කියන එක. හරි. මේකෙත් 5 ලැබෙනවා. මෙතෙන්ට 5 ලැබෙනවා. ලැබිච්ච ගමන් මේ ට්‍රාන්සිස්ටර් සංතෘප්ත වෙනවා. සංතෘප්ත වෙලා හරි මේක හොඳට වැඩ කරන්න ගන්නවා. මෙතන තියෙන බසර් එක එහෙම නැත්තම් මෙතන තියෙන නලාව නාද වෙනවා. ඒක හොරා දැන් ලයිට් බීම කපාගෙන ගියාට පස්සේ නැවත S බිඳුව වෙනවා. S බිඳුව වුණාට අපි දන්නවා මේකේ S එකේ ඉඳලා බිඳුව වුණාට Q වෙනස් වෙන්නේ නැහැ. Q එකේමයි තියෙන්නේ. එහෙනම් මේක වෙනස් වෙන්නේ නැහැ. හොරා පහු කරන් ගියා කියලා මේක එකට ඇහිල්ලා එකෙන් බිඳුවට වෙන්න කියලා මේක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දිගටම මේ නලාව බසර් එක නැත්තම් නාද වෙනවා. එතකොට ගෙදර ඉන්න මිනිස්සු නැකිලා තමයි මේක ඕෆ් කරන්න ඕන. ඕෆ් කරනවා කියලා කියන්නේ රීසෙට් එක ඔබන්න ඕන. හරි මම කර වෙනම ස්විච් එකක් තියෙනවා. ඒක එපුවාම රීසෙට් එක වදිනවා. ඒ කියන්නේ R එක ගන්නවා. R එක කරාම Q බිඳුව වෙලා Q බා එක වෙලා අර මේක නතර වෙනවා. හරි එහෙම නැත්තම් හරි හොරා දැන් ලයිට් බීම කපාගෙන ගිය සැටියේ ආයි මේක බිඳුව වුණොත් අර බසර් එක වැදිලා පීක් ගාලා වැදිලා නතරලා යයි. ගෙදර මිනිස්සු නැකිලා ඔලුව උසලා බලලා ආයි නිදාගන්නේ. හරි එහෙම නෙමෙයි. ඒතකොට මේක දිගටම වදිනවා. ඒතකොට මේක කවුරු නැකිලා ඕෆ් කරන කම හරි මේක වදිනවා. ඒක තමයි මේකේ ලොජික් එක. ඒතකොට ඕක තමයි SR පිළිපොළ සහ එක පාවිච්චි වෙන විදිය. මතක තියාගන්න තියෙන්නේ S එක කරාම Q එක වෙනවා. හැබැයි S බිඳුව කරාට Q බිඳුව වෙන්නේ නැහැ. රීසෙට් එක ඔබනක. හරි R එක ගන්නක. ඒක තමයි කතන්දරේ. මේ තමයි සිද්ධ වෙන විදිය. ඉතින් මම හිතනවා මේක ඔයගලන්ට යම් අදහසක් ලැබෙන්නේ නැති කියලා. MCQ එකකට රචනාවලත් පොඩි තැන් දෙකක විතර අහලා තියෙන එල් පේපර් එකේ මේ තියෙන්නේ ඒකේ පරිපථ සංකේතය SR Q Q bar. දැන් මේකේ ඔයගලන්ට පේන පුතේ මේකේ උඩ තියෙන Q bar යට තියෙන Q. මේ පරිපථයෙන් මෙහෙම. හරි. මේ පරිපථ සංකේතය. ඉතින් මේකේදී Q bar එහෙම උඩින් යටින් ඇඳ කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි සම්මත විදියට Q උඩින් දාලා තියෙන්නේ Q bar යටින් දාලා තියෙන්නේ. මේ දෙක මාරු වෙලා නෙමෙයි. හරි. මේ ඇඳලා තියෙන විදිය තමයි මේ තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. හරි. ඒක පොඩි මේක මේ සාත්‍යතාව අගුව එහෙම එල් පේපර් එකේ අහලා නැහැ. ඉතින් අහන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි පිළිපොලේ කතන්දරේ. ඒ ඔයගලන්ට උදව්වක් විදියට මම මේ කරේ. ඉතින් මේ යමක් අරගනි කියලා මම විශ්වාස කරනවා. හරි. ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියලා කියන්නේ අමාරු විෂයක්. අමාරු පාඩමක් නෙමෙයි. මේක ඇත්තටම මාර ඉන්ටරෙස්ටිං. හරි. සරල පාඩමක්. හරියට අල්ලගත්තොත් මේකත් බලලා පොඩ්ඩක් හරි ලොජික් ගේට්ස් වල මූලික දේවල් ටික හැමෝම වගේ දන්නවා. ඉතින් මේක පොඩ්ඩක් අවුල් වගේ නම් දැන් මේක බලලා දෙතුන් පාරක් තුන් හතර පාරක් හරි බලලා මේක පොඩ්ඩක් බලන්න ලොකු දෙයක් නෑ. ඉතින් හරි සමහර එල් පේපර් එකේ ප්‍රශ්නයක් ආවොත් එක ලකුණක් ගොඩ ගියා පුළුවන්. හැබැයි එක ලකුණම ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන් සාධක වෙන්න පුළුවන් එක ලකුණ. ඒ නිසා මේක පොඩ්ඩක් බලාගෙන යන්න. හරි.